මේ પરම්පරාව නපුරු එකකි. ඔබ නපුරුද? මේ પરම්පරාව නපුරු එකකි. ඔබ නපුරුද? ඔබ නපුරු කෙනෙක්ද? එව නැත්නම් අර කපුරු වගේ සුවඳ හමන කෙනෙක්ද? අහලා බලන්න ඔබේ. අද දවසේ වඩා වැඩි වෙලාවක් අරගෙන මෙනෙහි කරන්න. ඔබේ නපුරු තැන් මොනවද? ඔබ නපුර වපුරන කෙනෙක්ද? ඔබ නපුරට වඩා වැඩි ඉඩක් ගන්න කෙනෙක්ද? ඔබේ හිතේ නපුර ඇලවෙලාද? නපුරු චේතනාවල්, නපුරු අදහස්, නපුරු වචන, නපුරු ක්‍රියාකාරකම් වලින් ඔබ පුරෝගෙනද? එහෙමනම් මේ ජේසුස් කතා කරන්නේ ඔබටයි. ඔබේ ජීවිතේ නපුරුකම නැති කරගන්න. ඒ සඳහා වඩා වැඩියෙන් යාඥා කරන්න, ඔබ වටා ඉන්න අයගෙන් උදව් ඉල්ලගන්න, ඔබේ නපුරුකම කපුරු වගේ සෝද ජීවිතයක් කරගන්නට යහපත වඩා වැඩි කරගන්න. චතාරිකය ඇතුලේ ඔබට ආරාධනාවක් කරනවා. සමහර වෙලාවට ඔබ කතා කරන වචන මාලාවල් තියෙනවානේ. ඔබ වඩා වැඩියෙන්ම අහන්න ආස වචනය මොකක්ද? තව කෙනෙකුගෙන් වඩා වැඩියෙන්ම අහන්න ඕන වචනේ ලියන්න බලන්න වචන පහක්. මම මේ වචනේ අහන්න කැමති වෙන අයගෙන් මට. මම මේ වචනේ අහනවට කැමති. මෙන්න මේ වචනේ අහනවට කැමති. වචන පහක් ලියන්න. වචන පහක් ලියාගත්තට පස්සේ අද දවසේ ඒ වචන පහම ඔබ තව කෙනෙකුට කියන්න. දවස් අවසානයේ ඔබට නිින්ද යනවා අනිවාර්යයෙන්ම සැනසීමෙන්. බුදු දසුකීතයි.